සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් අදත් ආදරෙන් එකතු කරගන්නවා සහස්ටෙලිනා YouTube channel එකට. ඉතින් අපේ චූටි දූට දළදා වහන්සේටයි මාතලේ පත්තිනි දේවාලෙටයි වෙච්ච බාරයක් ඔප්පු කරන්න තමයි අද අපි යන්නේ. ඉතින් ඒ වීඩියෝ එක තමයි මම ඔයාලට අද අරගෙන එන්නේ. ඉතින් මේ යන්න කලින් දවසේ හවස ඉතින් අපි මේ තියෙන්නේ වැට කෙయ్య ගහක්. ඉතින් වැට කෙయ్య ගහේ මල් පිපිලා තිබ්බා. අපි ඒවා කලින් දවසේ කැඩුවා. මොකද වැට කෙయ్య මල් පූජා කරන එක කලාතුරකින් කරන්න වෙන්නේ. ඉතින් මේ ගහේ ලස්සනට මල් පිපිලා තිබ්බ හින්දා අපි කලින් දවසේ කැඩුවා. ඉතින් මේ මල් දන්න අයත් ඇති, දන්නේ නැති අයත් ඇති. ඉතින් මේ මල් හරියම සුවඳයි. ඒ කියන්නේ අමුතුම සුවඳක් එන්නේ. මාත් පළවෙනි වතාවට මේ මලක සුවඳ දැනුනේ මට. ඉතින් අපි මේ සුදු බෝලෙගේ බාර ඔප්පු කරන්න තමයි අපි යන්නේ. ඉතින් එයාගේ අත්තම්මිලා දෙන්නම එයාට ලංකාවේ පන්සල් වලට එහෙම බාර වෙලා තිබ්බා. එයා ඉපදෙන්න කලින්. මේ පහුවෙනිදා උදේ ඉතින් අපි කට්ටියම ලෑස්ති වෙලා ඉන්නේ යන්න. අපි ටිකක් උදෙන්ම යන්නම් කියලා හිටියට ඉතින් උදෙන්ම යන්න බැරි වුණා. ටක් විතර පරක් වුණා. උදේ තව වැට කෙయ్య මලක් තිබිලා එකත් කඩාගෙන තිබ්බා. මේ මාතලේ පත්තිනි දේවාලය නුවර යද්දි මගෙන් හම්බෙන එකක්. ඉතින් මේකත් දන්න අය ඇති, නොදන්න අයත් ඇති. මං ඒ කිව්වේ ඇතුළට එද්දිම සුවඳක් ආවා කියලා. ඉතින් මේක ඇතුලේ මාර සුවඳක් ආවා. මට හඳුන් කූරු වෙන්නේ නැති. නිකන් අමුතුම හැඟීමක් තමයි මේක ඇතුළට එද්දි මට දැනුනේ.
ඒකේ හදමු කියලා. ලග්නයක් තියෙනවනේ. ඉන් පස්සේ අපි දරඳා මාලිගාවට ඇවිල්ලා එතන වැඩ කටයුතු ටික කරා. අපේ පුංචි දූ නුවර ආපු සහ දළදා මාලිගාවට ආපු පළවෙනි වතාව තමයි මේ. මම කලින් වීඩියෝ එකක කියලා තියෙනවා මායි හස්බන්ඩ්යි එකතු වෙලා ලස්සන සේපාලිකා ගහක් හිටෙව්වා කියලා. ඉතින් ඒකෙන් කඩාගත්ත මල් තමයි අපේ මේ පුංචි දෝනිගේ අතින්ම මේ පූජා කරන්නේ. ඒකට ඉතින් විශේෂ හේතුවක් තියෙනවා. ඉතින් අපේ චූටි දූට එයාගේ ඉස්සරහා අනාගතේ සාර්ථක වෙන්න වගේම ඔයා ගොඩාක් ගුණ යහපත් හොඳ දුවෙක් විදිහට මේ ලෝකෙ ඉස්සරහට යන්න කියලා මම ඔයාලට ප්‍රාර්ථනා කරනවා.